සංනිවේදනය කියන්නේ අදහස් තොරතුරු දැනුම හුවමාරු කර ගැනීම වුවත් ඵලදායී සංනිවේදනය ඊටත් වඩා ඔබේ පෞරුෂය ගොඩනංවන කොටස. එහි වෙනස ඔබත් අත්දකින්න මම සිතාරා කළුආරච්චි. ඵලදායී සංනිවේදනය ඉතා ප්‍රබලයි. අදාළ පණිවිඩය අවබෝධ කරගෙන අන් අය සමග අර්ථවත් ආකාරයෙන් සම්බන්ධ වීම සහතික කරනවා ඵලදායී සංනිවේදනය මගින්. එතන ඇත්තටම අන්තර් ක්‍රියාවක් අන්තර් සම්බන්ධයක් ගොඩ නැගෙනවා. සමාජය තුළ යහපත් හා ශක්තිමත් සබඳතා ගොඩ නැගීම අපිට හරිම වැදගත්. ඇත්තටම ගත්තොත් ඵලදායී ලෙස සංනිවේදනය කිරීමේ හැකියාවට වඩා වටිනා දෙයක් අපිට නැති තරම්. මොකද අපි ගොඩ නැගෙන්නේ මේ හැකියාවත් එක්ක. ඵලදායී සංනිවේදනය තුළ පැහැදිලි හා නිර්වද්‍ය පණිවිඩයක් තමයි තියෙන්නේ. ඒක අදාළ ඉලක්කය පොයින්ට් එකටයි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට පණිවිඩය සංක්ෂිප්ත වෙන්න පුළුවන්. නමුත් ඊටාම පැහැදිලිව. එවැනි පැහැදිලි පණිවිඩයක් නම් අන්තර්ගතය ඒ ඵලදායී සංනිවේදන ලක්ෂණය. ඊළඟට සක්‍රිය ඇහුම්කන් දීම, active listening. කෙනෙක් කියන දෙයක් සමග පූර්ණ ලෙස සම්බන්ධ වීම. එතකොට ඔබට යහපත් සහ අදාළ ප්‍රතිචාර දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සක්‍රිය ඇහුම්කන් දීමෙන් ඔබ කතිකයාව අභිප්‍රේරණය, උත්තේජය, මොටිවේට් කරනවා. ඒකත් හරිම වටිනවා අන්තර් සබඳතා පවත්වාගෙන යාමට අන් අය තේරුම් ගන්න. ඔවුන්ව අවබෝධ කරගන්න ඒ ඔබට සහාය දෙයි. ඒ අනුව සක්‍රිය ඇහුම්කන් දීම ඵලදායී සංනිවේදන ලක්ෂණය. ඒ වගේම නිර්වාචක ඉඟි non-verbal cues. හොඳට නරකට දෙකටම මේ තත්ත්වය භාවිත කරන්න පුළුවන්. ශාරීරික බස body language පණිවිඩය තීව්‍ර ලෙස අර්ථකථනයට වගේම වැරදි වැටහීම් වලට පාදක වෙන්න පුළුවන්. ඔබේ පණිවිඩය තවදුරටත් ප්‍රබල වෙනවා නම් non-verbal cues නිර්වාචක ඉඟි නිසා ඒවා අදාළ අවස්ථාවලදී භාවිතා කරන්න වැදගත් විදිහට. ඵලදායී සංනිවේදනයට සහාය දක්වන විශේෂ හැසිරීමක් තමයි ආචාරශීලී ප්‍රතිපෝෂණය නැතිනම් ගෞරවනීය ප්‍රතිපෝෂණය. මේකත් ඔබේ අවධානය යොමු විය යුතුම හැසිරීමක්. ෆීඩ්බැක් මගින් තමයි අපි අතර ඇති සබඳතාවල ශක්තිය තීරණය වෙන්නේ. ගෞරවය පවත්වා ගැනීම, ගෞරවනීය ලෙස ප්‍රතිචාර දැක්වීම, ආචාරශීලී වීම, සැලකිලිමත් වීම ඊටාම වැදගත්. ඔබේ පෞරුෂය සංවර්ධනයට වටිනා ගරු කටයුතු පුද්ගලයෙක් ලෙස සමාජයේ ගෞරවයට පාත් වීමට ඔබට පුළුවන් ස්ථීරවම මේ හැසිරීම මගින්. ඔබ දන්නවද ඵලදායී සංනිවේදනයේ ප්‍රබලව භාවිතා කරන ලද විශිෂ්ට සංවේදකයෝ ඉන්නවා ලෝකයේම අවධානය දෙනා. උදාහරණයක් ඇරෙට සර් වින්සන් චර්චිල්, බැරක් ඔබාමා අපේ ඉතිහාසය තුළ අපට මුණ ගැසෙන අනගාരിക ධර්මපාලතුමා වගේම ප්‍රකට හැරි පොටර් කතුවරේ ජේ.කේ රෝලින්. මේ අය තමන්ගේ සංනිවේදන ප්‍රබලතාවය විවිධ විදිහට උපරිමව භාවිතා කළ අය. ඵලදායී සංනිවේදනය තුළ සමාජය හෝ සමූහය ආමන්ත්‍රණය කරන විවිධ අංශ තියෙනවා. ඒවා අතර උපදේශනය, අභිප්‍රේරණ කතා, කතන්දර කීම වගේ විවිධ අංශ හඳුන්වා දෙන්න පුළුවන්. මේ ඕනෑම ක්‍රමයක් කරහා ඔබට ඔබේ අනන්‍යතාවය තහවුරු කරගත හැකි ඵලදායී සංනිවේදනයේ සාර්ථකව අත්හදා බලනවා නම් මුළු සමාජයක්, සමූහයක් තුළ විශිෂ්ට සංනිවේදකයෙක් වීමට ඵලදායී සංනිවේදනය ස්මාර්ට් විදිහට ඉතා සූක්ෂම විදිහට පුහුණු කරන්න ඔබට පුළුවන්. එහෙම කෙනෙක් වෙන්න ඔබ තවදුරටත් ප්‍රගුණ කළ යුතු, පුහුණු කළ යුතු කරුණු කීපයක් බලන්න. විශේෂම පුරුද්දක් කරගන්න පොතපත කියවීම. මේක දරුවන්ට උනත් හරිය වැදගත් පොඩි කාලේ ඉඳන්. අපිට මුළු ජීවිත කාලෙම මුණ නොගැහෙන චරිත, මිනිසුන් ප්‍රමාණයක්, දෘෂ්ටිකෝණ රැසක් පොත්පත් වලින් මුණ ගැහෙනවා. එයාගේ ජීවන දෘෂ්ටි ගැන හොඳ කියවීමක් ඔබට ලැබෙනවා. සංසන්දනාත්මකව ලෝකයේ දකින්න අන් අයගේ දෘෂ්ටින් හඳුනා ගන්න පොත්පත් කියවීමෙන් ඔබට පුළුවන්. එයින් ඔබට වටිනා විවේචනාත්මක චින්තනයක් ලැබෙනවා වගේම විශ්ලේෂණ කුසලතා දියුණු කරගන්නත් පුළුවන්. අන් අය කෙරෙහි සංවේදනය ඇතිවීම, විවේචන හෝ සංවාදවලට දායක වෙන්න, ගැටුම් निराකරණය වගේ අමතර වාසි රැසක් මෙයින් ලැබෙනවා. ඒ වගේම අනෙක් විශේෂ කාරණේ ඔබේ වාග්මාලාව ප්‍රසාරණය වෙනවා. අලුත් වචන, අර්ථ හඳුනගන්න ලැබෙනවා. ඒ ඔබට හරිම වටිනවා සංනිවේදනයේ සඳහා. එහෙම බැලුවාම ප්‍රතාපවත් ඵලදායී සංනිවේදක භූමිකාවක් ගොඩනගා ගන්න කියවීම වැදගත්. තවත් වැදගත් කාරණයක් තමයි නිර්වාචික සංනිවේදනයේ ගැඹුර නැත්නම් වටිනාකම අවබෝධ කරගන්න එක. මේක මම කීප විටක්ම මතක් කරලා ඇති. වචන වලට වඩා ප්‍රකාශනයේදී අපි භාවිතා කරන්නේ නිර්වාචික ඉඟි. ඒ නිසා ඒ ඉඟි ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න ඕනේ. ශාරීරික ඉඟි, මුහුණේ ඉරියව්, කටහඬෙහි ස්වරය යනාදිය තුළින් ඔබේ පණිවිඩය අර්ථකථනය වෙනවා. ඔබේ හඬෙහි ස්වරයෙන් ඔබේ හිතවත්කමේ තරම අර්ථකථනය වෙනවා. ඔබේ සියුම් සිනහවකින් ඔබේ හදවතේ හැඟීම අර්ථකථනය වෙනවා. ඒ නිසා බොඩි ලැන්ග්වේජ් වාචික සංනිවේදනයට ප්‍රබල සහායක්
ප්‍රබල අර්ථ නිරූපණයක් වෙන බව තරයේ සිහි තබා ගැනීම වටී. අභිනයන් ඉරියව් යනාදිය මගින් කෙනෙකුගේ හැඟීම් සහ ආකල්ප පිළිබඳව බොහෝ දේ හෙළි කළ හැකියි. ඊළඟට ඔබේ ප්‍රේක්ෂකයා සිහියේ තබා ගන්න. ඔබේ ප්‍රේක්ෂකයා කවර ආකාරද? ඔවුන්ගේ අවශ්‍යතාවයන් වල ස්වභාවය කවර ආකාරද යන්න ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තවදුරටත් අවශ්‍ය නම් වයස්කාණ්ඩ අධ්‍යාපනික හා වෘත්තීය පසුබිම ගැන අවබෝධ කර ගැනීමත් ඔබට පහසුවක්. එවිට ඔබගේ පණිවිඩය ඔවුන්ගේ කැමැත්ත සහ උත්සාහයන් සමග පෙළගස්වාගෙන ප්‍රේක්ෂකයන් ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔවුන්ට වැදගත් දෙයක් කියන විට ඔවුන්ගේ අවධානය ග්‍රහණය කරගන්න වගේම ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන කෙලින්ම කතා කරනකොට ඔබ හා ඔබේ අන්තර්ගතය සමග ගැඹුරු සම්බන්ධතාවයක් ඇති වෙනවා. එය ඉතාම බලවත් අන්තර්ක්‍රියා සහ අවබෝධය ඇති කරනවා. ඔබ කෙරෙහි ප්‍රේක්ෂකයාට විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම ඔබ සාර්ථක ඵලදායී සංවේදකයෙක් ලෙස කීර්තියට පත් වෙනවා. අන්නාගේ ආකර්ෂණයට පත්වීමට ඔබේ හඬ ස්වරයත් ඉතාම වැදගත්. ඒ කෑගැසීමක් හෝ මන්දගාමී ස්වරයක් නොවන මධ්‍යස්ථ ස්වරයක් වීම තමයි වඩාත් ආකර්ශනීය වෙන්නේ. රළු හෝ හයියෙන් කතා කරන කෙනෙක් තමන්ගේ ආධිපත්‍ය පතුරවා ගන්න උත්සාහ කරන බවයි පර්යේෂකයන්ගේ අදහස්. වඩාත් මන්දගාමී වීමත් ඔබ කෙරෙහි විශ්වාසය බිඳ වැටීමට හා කතාව කම්මැලි වීමට හේතුවක් වෙනවා. ඔබ හඬ වෙනස් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මධ්‍යස්ථ ස්වරයකින් ඔබේ ග්‍රාහකයාට නීරස නොවන අයුරින් කතා කරන්න ඕනේ. හඬ අදාළ විට උස් පහත් කරමින් තහවුරු කරන්න අවශ්‍ය දෙයක් වෙතොත් ඒ මදක් ඒත්තු ගන්වමින් කතා කිරීම වඩාත් ප්‍රයෝජනවත්. තවත් කාරණයක් තමයි හැම වෙලාවෙම ඔබ අවධානය යොමු කළ යුතු sannivedanaya ද්විපාර්ශ්විකයි කියන එක. විශේෂයෙන්ම ආයතනයක වැඩ කරනකොට අදහස් පළ කිරීම හා සවන් දීම සමානව කළ යුතුයි. සවන් දීම යනු කතිකයාට පිළිතුරු දීමට කරන හැවුම්කන් දීමක් නෙවෙයි කියලා මම කලින් අවස්ථාවකදීත් කිව්වා. අපේ පූර්ණ අවධානය දීලා අහන්න ඕනේ. ඒකට දෙන පිළිතුරු දෙවෙනියට හිතන්න. සවන් දෙන අතරේ පිළිතුරු ගැන කල්පනා කරන්න එපා. ඒකෙන් කතිකයාගේ අදහස ඔබට මගහැරෙන්න පුළුවන්. කියන්න තියෙන දෙයක් ලියාගත්තට කමක් නැහැ ඇහුම්කන් දෙන වෙලාවට. නමුත් කතිකයාට සාවධානයෙන් ඇහුම්කන් දීම තමයි ඔබේ අදහස ඵලදායීව ඉදිරිපත් කරන්න තියෙන හොඳම විදිය. අවසාන වශයෙන් අතිදක්ෂයින්ගේ හැකියාවන් ඔබත් උත්සාහ කරන්න. අපි සහජයෙන් දක්ෂයින් අන් අය අනුකරණය කරන්න. ඒක අපේ ජීව විද්‍යාත්මක ලක්ෂණයක්. ඔබට පුළුවන් අනුකරණය හරහා ඉගෙන ගන්න, අත්දැකීම් ලබන්න, ඉතාම විශිෂ්ට කතිකයන් දිහා බලන්න, ඔවුන්ගේ හැසිරීම්, හඬ, කතා විලාසය අධ්‍යයනය කරන්න. ඔවුන් සතු ඵලදායී ගුණාංග ඔබට ගැලපෙන විදිහට උත්සාහ කිරීම වැරද්දක් නෙවෙයි. ඒවා වලින් ඔබට වටින දේවල් ගන්න. අනෙක් අතට හොඳ වාග්මාලාවක්, හැසිරීමක්, ආචාරශීලී බවක්, සංවරකමක් ඇතොත් විශිෂ්ටයින්ගේ ඵලදායී ගුණාංගත් එක්ක ඔබට මානසිකතාවයක් ගොඩනගා ගන්නත් පුළුවන්. හොඳින් මතක තියාගන්න. ලෝකයේ බිහිවුණු අද්විතීය නායකයන් හැමෝගෙම පාහේ තිබුණු ප්‍රබලතම ආකර්ෂණය තමයි ඵලදායී sannivedana කුසලතාවය. එයාලා කවුරුත් මම ඔබ වගේ ඉතාම සාමාන්‍ය මිනිස්සු. ඔවුන්ගේ අද්විතීය sannivedana හැකියාවන් තමයි ලෝකයේ ඉහළම තැනකට එයාලව ගෙනාවේ. ඔබටත් පුළුවන්. ජීවිතේ දිනන්න ඔබේ අනන්‍යතාවය හොයාගන්න. අපි channel එක subscribe කරන්න. ජීවිතේ අලුත් කරගන්න. Company Craft by Sitara.